අද දිනේත් අපි උත්සාහ කරනවා ඉංග්‍රීසි පුවත්පත ඇසුරෙන් ප්‍රවෘත්තියක් ඔබ වෙත ගෙන එන්නට. යම් රම්බාණ්ඩ මංකොල්ලයක් එහෙම නැත්නම් නීති විරෝධීව ලංකාවට රන්බාණ්ඩ ගෙනීමේ ජාවාරමක් පිළිබඳ ප්‍රවෘත්තියක් මෙහි අපිට එදිනෙදා කතාවට බහට අවශ්‍ය කරන වචන වාක්‍ය රටා ඇතුළත් වෙනවා. ප්‍රවෘත්තිය හොඳින් කියවමින් වෙනදා වගේම ඉංග්‍රීසි පුවත්පත් අවබෝධය ලබන්නට උත්සාහ කරන්න. හතර දෙනෙකු හෙල්ඩ් රඳවා තබා ගැන හෝල්ඩ් කියන්නේ රඳවා තබා ගන්නවා. for held for smuggling හොර බඩු ගැනීමට ස්මගල් කියන්නේ හොර බඩු ගෙන්නනවා. for smuggling හොරෙන් බඩු ගැනීමට මොනවද gold රත්තරන් ගැනීමට worth වටිනාකමින් යුක්ත කොච්චර වටිනාකමින් යුක්තද 123 මිලියන් 123ක් වටිනාකමින් යුක්ත හොර බඩු ගැනීමට හතර දෙනෙකු රඳවා තබාගත් ප්‍රවෘත්තියයි අද අපි සාකච්ඡා කරන්නේ. කස්ටම්ස් ඔෆිසර්ස් කස්ටම් කියලා කියන්නේ රේගුව. හොඳ වචනයක් කස්ටම්ස් රේගුව. කස්ටම්ස් ඔෆිසර්ස් රේගු නිලධාරීන් සීස් අත්අඩංගුවට ගත්තා නැත්නම් භාරයට ගත්තා. සීස් කරනවා කියන්නේ භාරයට ගන්නවා. රේගු නිලධාරීන් භාරයට ගත්තා 30 gold biscuits රත්තරන් බිස්කට් 30ක් රන් බිස්කට් 30ක් and a stock of gold items රන් භාණ්ඩ තොගයක් stock of gold items රන් භාණ්ඩ තොගයක් රත්තරන් බිස්කට් 30ක් සහ රන් භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගත්තා. worth වටිනාකමින් යුත් worth 123 million rupees 123 million rupees worth රුපියල් මිලියන 123ක් වටිනා රන් භාණ්ඩ සහ රන් බිස්කට් අත්අඩංගුවට ගත්තා. වෙයින් බරෙන් යුත්ත around 6 kilograms කිලෝග්‍රෑම් 6ක පමණ බරෙන් යුත්ත රන් භාණ්ඩ තොගයක් which were illegally නීති විරෝධී ලෙස brought to this country brought to this country මෙරටට illegally නීති විරෝධී ලෙස ගෙන මෙසේ තොගයක් by 4 persons පුද්ගලයන් 4 දෙනෙකු විසින් තමයි මේ ගෙනල්ලා තියෙන්නේ. මෙන්න මේ රන් භාණ්ඩ සහ රත්තරන් බිස්කට් අත්අඩංගුවට ගන්නවා සීස් කළා. කස්ටම්ස් ඩිරෙක්ටර් සීවලි අරුග්ගොඩ රේගු අධ්‍යක්ෂක කස්ටම්ස් ඩිරෙක්ටර් රේගු අධ්‍යක්ෂක සීවලි අරුග්ගොඩ සෙඩ් කීවා මෙහෙම රත්තරන් තොගය නීති විරෝධීව ලංකාවට ගෙන ආබව. A man and 3 women පුද්ගලයෙකු සහ කාන්තාවන් 3 දෙනෙකු were arrested අත්අඩංගුවට ගත්තා. man and 3 women පිරිමියෙකු සහ කාන්තාවන් 2 දෙනෙකු අත්අඩංගුවට ගත්තා were arrested for this smuggling attempt මේ හොර බඩු ගෙනීමේ උත්සාහයට smuggling attempt හොර බඩු ගෙන ඒමේ උත්සාහය smuggling attempt හොරබඩු ගෙනීමේ උත්සාහයට පිරිමියෙකු සහ කාන්තාවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. අරුග්ගඩ further added අරුග්ගඩ තවදුරටත් ප්‍රකාශ කළා වැඩිදුරටත් ප්‍රකාශ කළා further වැඩිදුරටත් අරුග්ගඩ further added ප්‍රකාශ කළා that බව මොන බවද ප්‍රකාශ කළේ these 4 suspects මේ සැකකරුවන් 4 දෙනා These 4 suspects මේ සැකකරුවන් 4 දෙනා came to Sri Lanka ලංකාවට පැමිණියේ with these illegal stocks of gold මේ නීති විරෝධී රන් තොගය with these illegal stocks of gold මේ නීති විරෝධී රත්තරන් තොගය සමග ලංකාවට පැමිණියේ from the flights ගුවන් ගමන් වලින් from the flights bearing උසුලන number FEZ 569 and UL 226 යන ගුවන් ගමන් නැත්නම් ගුවන් යානා වලින් තමයි මෙරටට මේ නීති විරෝධී illegal stocks of gold නීති විරෝධී රත්තරන් තොගය සමග පැමිණ තිබුණේ yesterday morning උදෑසන ආවේ ඉහත දක්වන ලද අංක දරන ගුවන් යානා වලින් කියලා අතුකෝරල ප්‍රකාශ කළා. They will be detained on රඳවා and question රඳවා ප්‍රශ්න කෙරේවි
they will be detained කියන්නේ රඳවා තබා ගන්නවා. question කියන්නේ ප්‍රශ්න කරනවා. they will be detained and question ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කරાવી. they will be detained and question ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කරાવી. regarding සම්බන්ධව the incident සිද්ධිය සම්බන්ධව regarding the incident සිද්ධිය සම්බන්ධව ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කරાવી කියලා ප්‍රකාශ කළා. detain and question. Sri Lanka Customs is conducting further investigations. Sri Lanka රේගුව further investigations වැඩිදුර පරීක්ෂණ conducting පවත්වමින් සිටිනවා. Sri Lanka Customs is conducting further investigations. ශ්‍රී ලංකා රේගුව මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වමින් තිබෙනවා. ප්‍රවෘත්තිය එකවරක් හොඳින් කියවා ගන්න ශ්‍රවණය වැඩිදියුණු කර ගැනීම උදෙසා 4 held for smuggling gold worth 123 million rupees. Customs officers seize 30 gold biscuits and a stock of gold items worth 123 million weighing around 6 kilograms which were illegally brought to this country by 4 persons. Customs Director Sivali Arugoda said a man and 3 women were arrested for this smuggling attempt. Arugoda further added that these 4 suspects came to Sri Lanka with these illegal stocks of gold from the flights bearing number FZ569 and UL226 yesterday morning, and they will be detained and questioned regarding the incident. Sri Lanka Customs is conducting further investigations.